මීට මොහොතකට කලින් හර්ෂ මන්ත්‍රීතුමා සභාගත කරා ෆුට්නෝට් පිළිබඳ විස්තර වගේක්. මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් ඒ වගේම ඔය කියන වැඩපිළිවෙලටම අදාළව එදා කෝප් කමිටුවේ අදාළ කමිටුවල සාකච්ඡා යනකොට අදාළ පර්පෙට්‍රේටර්ස්ලට චූදිතයන්ට සාකච්ඡා යන වෙලාවේ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් තොරතුරු හොවමාරු වෙච්ච බවට අපි විස්තර අහලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්ඩිස් අරක්කු සමාගමෙන් අපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කෙරීගෙන යන ඒ වැඩ කටයුතු වලට අනුව එළිදරව් වෙලා තියෙනවා. මෙන්ඩිස් සමාගමේ ගිණුමෙන් ඔය කියන ඔබතුමා සභාගත කරපු වාර්තාවට අනුකූල ඒ වැඩේට සම්බන්ධවෙන් සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා, දයාසිරි ජයසේකර, තව සේනානායක කියලා පුද්ගලයෙකුටත් මුදල් ගෙවලා තියෙන බව අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන්. මීට අමතරව පිරිස ඉන්නවා මෙතන. අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් අන්නේ පිළිබඳ වාර්තාත් සභාගත කරන්න කියලා. මේ සිලෙක්ටිව් ඩිස්ටෝෂන් එක කරන්න එපා මන්ත්‍රීතුමනි. ඕගොල්ලන්ට වාසි සහගත වෙන විදිහට කතා කරන ඒ තොරතුරු සභාගත කරන්නයි ඕගොල්ලෝ එකතු වෙලා කණ්ඩායමක් විදිහට. එතකොට දැන් මෙතන මගේ විතරක් නෙවෙයි අනුර කුමාර දිසානායක මහත්මයාගේ ටෙලිෆෝන් එකත් මගේ ටෙලිෆෝන් එකත් ඒ කාර්ක සභාවේ සියලුම දෙනාගේ ටෙලිෆෝන් පරීක්ෂා කරා. අනුර කුමාර දිසානායක මහත්මයාගේ ටෙලිෆෝන් එකට කෝල් 0යි WhatsApp 0යි ටෙක්ස්ට් 0යි. හර්ෂද සිල්වා පුද්ගලයාගේ ටෙලිෆෝන් එකටත් කෝල් 0යි WhatsApp 0යි ටෙක්ස්ට් 0යි. ඒ නිසා ඔබලා අපිට ඒ නිසා චෝදනා කරනකොට හරියට චෝදනා කරන්න නිකන් මේ අර මොනවාද මේ මොනවාද එකට කියන්නේ මේ ගරු වසන්ත සමසිංහ සභාපතිතුමිය මේ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමාට කෝල් ආවේ නැති වුණාට හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා නියෝජනය කරේ ඒ පක්ෂය ඒ කණ්ඩායම. ඒ නිසා පර්පෙචුවල් ට්‍රෙසරිස් එකට අයිති ඇලෝසියස්ගේ තාත්තයි ඇලෝසියස්ගේ මෙන්ඩිස් කොම්පැනියෙන් දීපු ප්‍රයිවට් බැංකුවක එක account එකකින් විතරක් මන්ත්‍රීතුමා මිලියන 1098ක් දුන්න කට්ටියට. චෙක් 168ක්. විස්තර දන්න මට දෙන ඔබතුමා. ඔබතුමාට කෝල් ආවේ නැති වුණාට ඔබතුමා විස්තර